කාගෙන්වත් හොඳ නාම නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔව්ව බලාපොරොත්තු වෙලා ඉඳලා ඔව්ව ලැබුණ නැති වුණාම මොකද වෙන්නේ? එතකොට හරි දුකයි. එතකොට දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කම්පා වෙනවා. ඊට පස්සේ දුකටපත් වෙනවා. ඒ කම්පාවේ අවසානයේ වෙනතුනි අකුසල කර්මයක් වෙන්න පුළුවන්. හෘද සාක්ෂියේ තියෙනවා ලියවෙච්ච අවංක සිතුවිල්ල. හෘද සාක්ෂිය දන්නවා මේක හරි මේක වැරදි කියලා. ඒ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. ඒ නිසා අර අපේ සැප සතුට තීරණය කරන්න පුරුදු වෙන්න. පින්මත අනුමතද සැප සතුට තීරණය කරන්න ඕනේ. අපි මත තීරණය කරන්න. මම කරන දේ මම කියන දේ හරිනම් බුදුහාමුදුරුවෝ නහි වේරේන වේරා අසවලා මට දැන්නා ගැහුවා. ඊට පස්සේ අසවලා මට වෛර කරා. වෛරය තව දුරටත් නඩත්තු කරන්න එපා. තරහවෙන් තරහව තව දුරටත් නඩත්තු කරන්න එපා. ක්‍රෝධයෙන් ක්‍රෝධය තව දුරටත් නඩත්තු කරන්න එපා.